ඒකෙන් අපේ ගමට වතුර නැහැ. ඒ කියන්නේ කිලෝමීටර් ගාණක් වතුර ගේන්න යන්න ඕන. බීමටදී මම ගොවිතැන් කරන්නේ ගොඩ බෝදුරට ගොවිතැන් කරනවා ස්වන්ත කියාරීම මූලික තැන ගන්න ඕන බීමට ජලය අවශ්‍යයි වගා කටයුතු වලට ඉන්නවා පවුල් 135ක් ඉන්නවා. දැනට අපි පවුල් 135ටම ගොඩක් මාර්ගයක් නැහැ ඉතින්. මගේ නම ඒදී නාලිකා දමයන්ති. මගේ වයස අවුරුදු 23යි. මගේ පොලිස් කර මයි මහත්තයයි අපි ගම මේ සීමලාන්දුව කදුරුගොඩ. අපි ගොවිතැන් තමා කරන්නේ බඩි ඉරුඟු රට කජු කව්පි මඤ්ඤොක්ක වගේ දේවල්. ඒවා අපි කරන්නේ බැංකු ලෝන් දාලා ණය වෙලා සෑහෙන ආර්ථික අපහසුතාවල් තමයි අපි දේවල් කරන්නේ ගොවිතැන් කරන්නේ. අපි වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදී අයල්ලංකා ආයතනයෙන් අපිට බඩි ඉරුඟු ව්‍යාපෘතියක් ලැබුණා. ලැබුණා මිස්ලස් වල ඇවිල්ලා කිතර කතා කරලා අපිට කිව්වා මේ විදියට වෙන්න ඕනි කියලා. ඊට පස්සේ අපිට ඒ ආයතනයෙන් බඩි ඉරුඟු බීජ පොහොර ඒ හැමදේම අපිට ලැබුණා. ඒ අතරතුරේදී දැනුම අපි ගිය කන්නේ වැඩ කරනකොට අපිට ගත්ත ණය වෙලා වැඩ කරපු විදිහ බලද්දී මේ කන්නේ අපි සෑහෙන දුරට වඩා අපි ණය නොවීම වැඩ ටික කරගෙන ගියා. මේ පාර බඩි ඉරුඟු ආදායමෙන් කොටසක් ඊළඟ කන්නේ ණය නොවි වැඩ කරන්න ඉතිරි කරගන්නවා. ඉතිරි කොටස අවශ්‍ය අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.